සරල අනුවර්තී චලිතයේ දෙවන කොටස. අපි මෙම කොටසින් සරල අනුවර්තීයව තිරස් චලිතයේ යෙදෙන අවස්ථා පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සරල අනුවර්තීය චලිතය පිළිබඳ ගැටළු විසඳීම. අපි මුලින්ම සරල අනුවර්තීයව තිරස් චලිතයේ යෙදෙන අවස්ථා සඳහා ගැටළු විසඳමු. උදාහරණය 1. තිරස් තලයක් මත වූ ඕලක්ෂයකට ස්වභාවික දිග L ද ප්‍රත්‍යස්ථතා මාපාංකයේ mg ද වූ ප්‍රත්‍යස්ථ තන්තුවක කෙළවරක් අචලව සවිකර ඇත. අනෙක් කෙළවරට ස්කන්ධයේ m වූ p නම් අංශුවක් සම්බන්ධ තන්තුව තදව පවතිනසේ තබා මුදා හරිනු ලබයි. තන්තුව තදව ඇති තෙක් මෙම p අංශුව සරල අනුවර්තීය චලිතයක් දක්වන බව පෙන්වන්න. තවද සරල අනුවර්තීය චලිතෙහි කාලාවර්තය සොයන්න. අපි මුලින්ම මෙම අංශුවට අදාළ සියලු බල ලකුණු කරමු. අංශුවේ බර පහළට mg ක්‍රියා කරනවා. ඒ වගේම මෙම අංශුව මගින් තන්තුව මත ඇති කරන ආතතිය T ලෙස දක්වමු. ස්වභාවික දිගට අමතරව තන්තුව ඇදුණු දිග අපි x ලෙස දක්වමු. එම x දුර යාමේදී තන්තුවේ ත්වරණය අපි x ඩබල් ඩොට් ලෙස දක්වමු. අංශුවේ චලිතය සඳහා O දෙසට F සමානයි ma යොදමු. තන්තුවේ ආතතිය T O දෙසට ක්‍රියා කරනවා. ඒ වගේම මෙම අංශුව O දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවට x ඩබල් ඩොට් ත්වරණයකින් චලිත වෙනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් T සමානයි ඍණ mx ඩබල් ඩොට් ලෙස. හුග්ගේ නියමයෙන් තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් E බෙදීම L කියලා. මේ ලැම්ඩා කියලා කියන්නේ තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය. මෙම ගැටලුවට අනුව තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩා වෙන්නේ mg. ඒ වගේම E කියලා කියන්නේ තන්තුවේ විතතිය නැත්නම් ඇදුණු දිග. මෙම ගැටලුවට අනුව තන්තුව ඇදුණු දිග වෙන්නේ x. එම නිසා අපිට තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන් T සමානයි mgx බෙදීම L ලෙස. අපි මෙහි T ට එය ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් mgx බෙදීම L සමානයි ඍණ mx ඩබල් ඩොට් ලෙස. මෙහි දෙපසම m ගෙන් බෙදා ඍණෙන් වැඩි කළ විට අපිට ලැබෙනවා ඍණ gx බෙදීම L සමානයි x ඩබල් ඩොට් කියලා. මෙහි ඍණ gx බෙදීම L අනෙක් පසට ගෙන ගිය විට අපිට ලැබෙනවා x ඩබල් ඩොට් දාන gx බෙදීම L සමානයි 0යි කියලා. අපිට මෙම g බෙදීම L ලියන්න පුළුවන් වර්ගමූල g බෙදීම L ගේ සම්පූර්ණ වර්ගය ලෙස. අපි එළියමු x ඩබල් ඩොට් දාන වර්ගමූල g බෙදීම L ගේ සම්පූර්ණ වර්ගය x සමානයි 0යි කියලා. x ඩබල් ඩොට් දාන ඔමේගා වර්ග x සමානයි 0 ආකාරයේ සමීකරණයකට අපි සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය කියලා කියනවා. අපිට ලැබුණේ x ඩබල් ඩොට් දාන වර්ගමූල g බෙදීම L ගේ සම්පූර්ණ වර්ගය x සමානයි 0 ආකාරයේ සමීකරණයක්. මෙය සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයට අනුරූපයි. එම නිසා අපිට මෙම අංශුව සරල අනුවර්තීය චලිතයේ යෙදෙන බව කියන්න පුළුවන්. මෙහි ඔමේගා වෙන්නේ වර්ගමූල g බෙදීම L. අපි දන්නවා කාලාවර්තයේ T කියලා කියන්නේ 2π බෙදීම ඔමේගා. අපි වර්ගමූල g බෙදීම L ඔමේගා වෙනුවට ආදේශ කරමු.
එවිට අපිට කාලාවර්තයේ t ලියන්න පුළුවන් 2/5 බෙදීම වර්ගමූල g බෙදීම l ලෙස. එයින් අපිට ලැබෙනවා කාලාවර්තයේ t සමානයි 2/5 වතාවක් වර්ගමූල l බෙදීම g කියලා. දෙවැනි උදාහරණය. ස්වභාවික දිග 2l නෝට් උද ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩා උද සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක දෙකලවර 2l දුරින් පිහිටි A හා B ලක්ෂ දෙකකට අචලව සවිකර ඇත. ස්කන්ධයේ M වූ අංශුවක් තන්තුවේ මධ්‍ය ලක්ෂයට ඇඳා ඇත. අංශුවට AB ඔස්සේ කුඩා විස්ථාපනයක් දුන් විට AB ඔස්සේ අංශුවේ කුඩා දෝලනවල කාලාවර්තය 2/5 වතාවක් වර්ගමූල ml නෝට් බෙදීම 2 ලැම්ඩා බව පෙන්වන්න. A හා B ලක්ෂ දෙක අතර දුර 2l හා A හා B ලක්ෂ දෙක සම්බන්ධ කර ඇති තන්තුවේ මධ්‍ය ලක්ෂයෙන් ස්කන්ධය සම්බන්ධ කර ඇති නිසා අපිට මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. AB ඔස්සේ කුඩා විස්ථාපනයක් ලබා දුන් විට මෙම ප්‍රත්‍යස්ථ තන්තුව x දුරක් ඇදුනේ යයි සිතමු. එවිට අපිට මෙම තන්තුවේ ආතතිය T1 හා T2 ලෙස දක්වන්න පුළුවන්. AB ඔස්සේ කුඩා විස්ථාපනයක් දුන් විට මෙම අංශුව x ඩබල් ඩොට් ත්වරණයෙන් චලිත වූයේ යයි සිතමු. අපි දැන් අංශුවේ චලිතය සඳහා B දෙසට F සමානයි ma යොදමු. B දෙසට තන්තුවේ ආතතිය T1, ඒ වගේම B දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවට තන්තුවේ ආතතිය වෙන්නේ T2. එම නිසා අපි අංශුවේ චලිතය සඳහා F සමානයි ma යෙදූ විට අපිට ලියන්න පුළුවන් T1 ඍණ T2 සමානයි mx ඩබල් ඩොට් ලෙස. හුග්ගේ නියමයෙන් තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන් T සමානයි ලැම්ඩා වතාවක් E බෙදීම L ලෙස. T1 ආතතිය මගින් තන්තුවේ ඇදුණු දිග අපි E1 ලෙස ගත් විට E1 ලියන්න පුළුවන් L ඍණ x ඍණ L නෝට් විදිහට. ඒ වගේම T2 ආතතිය මගින් තන්තුවේ ඇදුණු දිග E2 විදිහට ගත්තොත් E2 ලියන්න පුළුවන් L ධන x ඍණ L නෝට් විදිහට. එම නිසා T1 ආතතිය අපිට ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් L ඍණ x ඍණ L නෝට් බෙදීම L නෝට් ලෙස. ඒ වගේම T2 ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් L ධන x ඍණ L නෝට් බෙදීම L නෝට් ලෙස. එයින් අපිට ලැබෙනවා ලැම්ඩා වතාවක් L ඍණ x ඍණ L නෝට් බෙදීම L නෝට් ඍණ ලැම්ඩා වතාවක් L ධන x ඍණ L නෝට් බෙදීම L නෝට් සමානයි mx ඩබල් ඩොට් කියලා. මෙහි දෙපසම L නෝට් ගෙන් ගුණ කර ලැම්ඩා පිටතට ගත් විට අපිට ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් L ඍණ x ඍණ L නෝට් ඍණ L ධන x ධන L නෝට් සමානයි mx ඩබල් ඩොට් L නෝට් කියලා. මෙහි වරහණ සුළු කළ විට අපිට ලැබෙනවා ලැම්ඩා වතාවක් ඍණ x සමානයි mx ඩබල් ඩොට් L නෝට් කියලා. ඒ සුළු කළ විට අපිට ලැබෙනවා ඍණ 2 ලැම්ඩා x සමානයි mx ඩබල් ඩොට් L නෝට් කියලා. මෙහි x ඩබල් ඩොට් උක්ත කළ විට අපිට ලැබෙනවා ඍණ 2 ලැම්ඩා x බෙදීම ml නෝට් කියලා. මෙහි ඍණ 2 ලැම්ඩා x බෙදීම ml නෝට් දකුණු පසට ගෙන ගිය විට අපිට ලියන්න පුළුවන් 2 ලැම්ඩා x බෙදීම ml නෝට් ධන x ඩබල් ඩොට් සමානයි 0යි කියලා. මෙම 2 ලැම්ඩා බෙදීම ml නෝට් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 2 ලැම්ඩා ml නෝට්ගේ සම්පූර්ණ වර්ගයේ විදිහට. එම නිසා x ඩබල් ඩොට් ධන වර්ගමූල 2 ලැම්ඩා ml නෝට්ගේ සම්පූර්ණ වර්ගය x සමානයි 0 ලෙස අපිට ලැබෙනවා.
මෙය සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයට අනුරූපයි. එම නිසා මෙම අංශුව සරල අනුවර්තීය චලිතයේ යෙදෙන බව කියන්න පුළුවන්. මෙහි ඔමේගාගේ අගය වෙන්නේ වර්ගමූල 2 ලැම්ඩා බෙදීම ml0. ඒ වගේම කාලාවර්තයේ t වෙන්නේ 2 බෙදීම ඔමේගා. මෙහි ඔමේගා වෙනුවට අපි වර්ගමූල 2 ලැම්ඩා බෙදීම ml0 ආදේශ කරමු. එවිට අපිට කාලාවර්තයේ t ලියන්න පුළුවන් 2 බෙදීම වර්ගමූල 2 ලැම්ඩා බෙදීම ml0 සමානයි 2 වතාවක් වර්ගමූල ml0 බෙදීම 2 ලැම්ඩා කියලා. උදාහරණ 3. ස්වභාවික දිග 2l ඌද ප්‍රත්‍යස්ථතා මාපාංකයේ mg ඌද ප්‍රත්‍යස්ථ තන්තුවක මධ්‍ය ලක්ෂයකට ස්කන්ධයේ m p නම් අංශුවක් ගැටගසා ඇත. සුමට තිරස් මේසයක එකිනෙකට 4l දුරින් පිහිටි අචල a හා b ලක්ෂ දෙකකට තන්තුවේ දෙකලවර සම්බන්ධ කර ඇත. ආරම්භයේදී a p සහ b සරල රේඛීයව AP සමානයි 3l වන පරිදි අංශුව මුතබා මුදා හරිනු ලැබේ. AP සමානයි 2l ධන x වන විට අංශුවේ චලිතයට අදාළ සමීකරණය ලියා දක්වන්න. මෙහි ඍණ 2l කුඩයි x කුඩයි 2l වේ. එම සරල අනුවර්තීය චලිතෙහි කේන්ද්‍රය, විස්තාරය සහ කාලාවර්තය සොයන්න. එකිනෙකට 4l දුරින් පිහිටි AB ලක්ෂ දෙකෙහි මධ්‍ය ලක්ෂයෙන් P අංශුව පවතිනවා. අපිට එය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම A ලක්ෂයත් P අංශුවත් අතර දුර 2l ධන x වන විට තන්තු ඇදී ගිය දුර වෙන්නේ x. මෙම සම්පූර්ණ දිග වෙන්නේ l. අපි එයින් තන්තු ඇදී ගිය දුර x අඩු කළ විට අපිට මෙම දුර දක්වන්න පුළුවන් l ඍණ x විදිහට. තන්තු ඇදී ගිය දුර x වන නිසා තන්තු ඇදී යාමේදී අංශුවේ ත්වරණය අපි x ඩබල් ඩොට් ලෙස ගනිමු. අපි දැන් අංශුවේ චලිතය සඳහා b දෙසට f සමානයි ma යොදමු. b දෙසට තන්තුවේ ආතතිය t1ද b දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවට තන්තුවේ ආතතිය t2 ලෙසද ගනිමු. මෙය ප්‍රත්‍යස්ථ තන්තුවක් බැවින් හුග්ගේ නියමයට අනුව තන්තුවේ ආතතිය ලියන්න පුළුවන් t සමානයි ලැම්ඩා වතාවක් e බෙදීම l කියලා. මෙම ගැටලුවට අනුව ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩා වෙන්නේ mg. ඒ වගේම T1 ආතතිය නිසා තන්තු ඇදුණු දිග අපි E1 විදිහට ගත්තොත් එය දක්වන්න පුළුවන් L ඍණ x කියලා. ඒ වගේම T2 ආතතිය නිසා තන්තු ඇදුණු දිග E2 විදිහට ගත්තොත් E2 අපිට දක්වන්න පුළුවන් L ධන x කියලා. එම නිසා අපිට T1 ආතතිය ලියන්න පුළුවන් mg වතාවක් l ඍණ x බෙදීම l ලෙස. ඒ වගේම t2 ආතතිය ලියන්න පුළුවන් mg වතාවක් l ධන x බෙදීම l ලෙස. එයින් ලැබෙනවා mg වතාවක් l ඍණ x බෙදීම l ඍණ mg වතාවක් l ධන x බෙදීම l සමානයි mx ඩබල් ඩොට් කියලා. මෙහි දෙපසම m ගෙන් බෙදා g බෙදීම l පිටතට ගත් විට අපිට ලැබෙනවා g බෙදීම l වතාවක් l ඍණ x ඍණ l ඍණ x සමානයි x ඩබල් ඩොට් කියලා. මෙහි l හා ඍණ l අපිට සුළු කරන්න පුළුවන්. එවිට ලැබෙනවා g බෙදීම l ඍණ 2x සමානයි x ඩබල් ඩොට් කියලා. මෙම g බෙදීම l ඍණ 2x දකුණු පසට ගෙන යමු. එවිට ලියන්න පුළුවන් 2gx බෙදීම l ධන x ඩබල් ඩොට් සමානයි 0යි කියලා. මෙම 2g බෙදීම l අපිට ලියන්න පුළුවන් වර්ගමූල 2g බෙදීම l ගේ සම්පූර්ණ වර්ගය විදිහට. එතකොට අපිට ලැබෙනවා
වර්ගමූල 2g බෙදීම lගේ සම්පූර්ණ වර්ගය x ධන x ඩබල් ඩොට් සමානයි 0යි කියලා. මෙය සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයට අනුරූප වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් අංශුව සරල අනුවර්තීය චලිතයේ යෙදෙන බව. මෙහි කෝණික ප්‍රවේගය ඔමේගා වෙන්නේ වර්ගමූල 2g බෙදීම l. අපි මෙම සරල අනුවර්තීය චලිතයට අදාළ කේන්ද්‍රය සොයමු. ඒ සඳහා x සමානයි 0 ගනිමු. x සමානයි 0 වූ විට කේන්ද්‍රය පිහිටන්නේ a සිට 2l දුරකින්. අපි දැන් මෙම සරල අනුවර්තීය චලිතයට අදාළ විස්තරය සොයමු. මෙම සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය පිහිටන්නේ a සිට 2l දුරකින්. අනතුරු ඇතිවන චලිතයේදී මෙම අංශුව සම්පූර්ණ වෘත්තාකාරව සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. එම වෘත්තාකාර පෙතෙහි ආරය වෙන්නේ l. එම නිසා අපිට කියන්න පුළුවන් මෙම විස්තරය a සිට 2l ධන l දුරකින් පිහිටන බව. ඒ කියන්නේ සරල අනුවර්තීය චලිතයේ විස්තරය a සිට 3l දුරින් පිහිටනවා. අපිට මෙම සරල අනුවර්තීය චලිතයේ විස්තරය පහත ලෙසද සොයන්න පුළුවන්. අපි සරල අනුවර්තීය චලිතයේ පළමු කොටසින් කතා කළා v වර්ග සමානයි ඔමේගා වර්ග වතාවක් a වර්ග ඍණ x වර්ග සමීකරණය පිළිබඳ. අපි මේ සමීකරණය ආරම්භක අවස්ථාවට යොදමු. ආරම්භක අවස්ථාවේදී a p මුනේ 3l. අපි මෙම ගැටලුව විසඳුවේ AP සමානයි 2l ධන x වන විට. එවිට අපිට ලියන්න පුළුවන් 2l ධන x සමානයි 3l කියලා. ඒ වන විට අංශුවේ ප්‍රවේගය වෙන්නේ 0යි. අපි මෙම සමීකරණයට එය ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් බිඳුවේ වර්ගය සමානයි 2g බෙදීම l වතාවක් a වර්ග ඍණ l වර්ග කියලා. එයින් අපිට ලැබෙනවා a සමානයි l ලෙස. එවිට අපිට මෙම වෘත්තය ආරය l ලෙස ගන්න පුළුවන්. අපි දැන් මෙම සරල අනුවර්තීය චලිතයේ කාලාවර්තයේ t සොයමු. කාලාවර්තයේ t වෙන්නේ 2π බෙදීම ඔමේගා. අපිට ඔමේගාගේ අගය ලැබුණේ වර්ගමූල 2g බෙදීම l. අපි එය මෙහි ඔමේගාට ආදේශ කරමු. එවිට අපිට කාලාවර්තයේ t ලියන්න පුළුවන් 2π බෙදීම වර්ගමූල 2g බෙදීම l ලෙස. එයින් අපිට ලැබෙනවා කාලාවර්තයේ t සමානයි 2π වතාවක් වර්ගමූල l බෙදීම 2g කියලා. හතරවන උදාහරණය. තිරස් සුමට මේසයක දාරය උඩින් යැවූ සැහැල්ලු අවිතන්‍ය තන්තුවක දෙකළවර එක් m ස්කන්ධයකින් යුත් a සහ b අංශු දෙකකට ඇඳා ඇත. mg ප්‍රත්‍යස්ථතා මාපාංකයද ස්වභාවික දිග l ද වූ ප්‍රත්‍යස්ථ තන්තුවක් මගින් මේසය මත a අංශුව o ලක්ෂයකට යා කර ඇත. අවිතන්‍ය තන්තුව තදව මේස දාරයට ලම්බකව පිහිටන සේද අංශුව එකී තන්තුව කෙළවරින් සිරස්ව එල්ලෙමින් පවතින සේද ඒ අංශුව ඕහිදී රඳවා තබා ගනු ලැබේ. පද්ධතිය සීරුවෙන් මුදාහල විට ඇතිවන චලිතයේදී ඒ අංශුව මේසධාරය වෙත නොපෙමිණේ නම් දෙවාරයක් වර්ගමූල 2l බෙදීම g වතාවක් ෆයි ධන වර්ගමූල 2 ධන tan ඉන්වර්ස් මූල 2 කාලයකට පසුව ඒ අංශුව නැවත O වෙත පැමිණෙන බව පෙන්වන්න. මෙම ගැටලුවට අනුව A හා B අංශු දෙක ස්වභාවික දිග L වූ ප්‍රත්‍යස්ථ තන්තුවකින් ඈඳා ඇත. අපිට එය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම මෙම පද්ධතියේ ත්වරණය අපි F ලෙස ගනිමු. අපි මෙම පද්ධතියේ සියලු බල ලකුණු කරමු. මෙම අංශු වල බර පහළට mg ක්‍රියා කරනවා.
ඒ වගේම තන්තුවේ ආතතිය T ලෙස දක්වන්න පුළුවන්. ආරම්භයේදී ප්‍රත්‍යස්ථ තන්තුව හැකිලී ඇත. එම නිසා ප්‍රත්‍යස්ථ තන්තුව යාන්තමින් තදවන තෙක් පද්ධතියේ පොදි ත්වරණය F සොයමු. අපි ඒ සඳහා ඒ අංශුවට F සමානයි ma යොදමු. මේ දිශාවට ක්‍රියා කරන බලය වෙන්නේ තන්තුවේ ආතතිය T, ඒ වගේම ත්වරණය වෙන්නේ F. එම නිසා අපිට ලියන්න පුළුවන් T සමානයි mF ලෙස. අපි ඒ අංක 1 ලෙස දක්වමු. දැන් B අංශුවට පහළට F සමානයි ma යොදමු. පහළට mg බරද ඉහළට T ආතතියද ක්‍රියා කරනවා. එම නිසා ලියන්න පුළුවන් mg ඍණ T සමානයි mF ලෙස. අපි අංක 2 ලෙස ගනිමු. දැන් අංක 1 ප්‍රකාශනයත් අංක 2 ප්‍රකාශනයත් එකතු කරමු. එවිට තන්තුවේ ආතතිය T සුළු කරලා ඉවත් කරන්න පුළුවන්. එවිට ලැබෙන්නේ mg සමානයි 2 mF ලෙස. මේන් F උක්ත කරාම අපිට ලැබෙනවා F සමානයි G බෙදීම 2 යන අගය. ප්‍රත්‍යස්ථ තන්තුව තදවන අවස්ථාව මෙම රූපයෙන් දැක්වෙනවා. අපි මෙම අවස්ථාවට අංශුවේ චලිතය සඳහා v වර්ග සමානයි u වර්ග ධන 2as චලිත සමීකරණය යොදමු. අංශුවේ අවසාන ප්‍රවේගය v ලෙස ගනිමු. මෙම අංශුව නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන නිසා අංශුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒ වගේම අංශුවේ ත්වරණය වෙන්නේ F. එම නිසා අපිට ලියන්න පුළුවන් v වර්ග සමානයි බිඳුව ධන 2l F ලෙස. මෙහි දෙපසම වර්ගමූලය ගත් විට vට ලැබෙනවා v සමානයි වර්ගමූල 2fl කියලා. අපි මෙහි F වෙනුවට G බෙදීම 2 යන අගය ආදේශ කරමු. එවිට ලියන්න පුළුවන් v සමානයි වර්ගමූල 2lg බෙදීම 2 කියලා. මෙහි හරයේත් ලවයේත් දෙක සුළු කරන්න පුළුවන්. එවිට ලැබෙනවා v සමානයි වර්ගමූල gl කියලා. අපි O සිට P දක්වා යාමට ගතවන කාලය TOP ලෙස ගනිමු. දැන් අපි ඒ අංශුවේ චලිතය සඳහා b සමානයි u ධන at යොදමු. v හි අගය ලැබුණේ අපිට වර්ගමූල gl විදිහට. ඒ වගේම අංශුවේ ත්වරණය වුණේ g බෙදීම 2. එම නිසා ලියන්න පුළුවන් අපිට වර්ගමූල gl සමානයි බිඳුව ධන භාගයයි g TOP කියලා. මේන් TOP උක්ත කරාම ලැබෙනවා TOP සමානයි දෙවාරයක් වර්ගමූල l බෙදීම g කියලා. දැන් අපි ප්‍රත්‍යස්ථ තන්තුවක් විතතියක් දක්වන අවස්ථාවක් සලකමු. මෙම තන්තුව ඇදුණු දිග නැත්නම් විතතිය අපි x ලෙස ගනිමු. මේ අවස්ථාවේදී තන්තුවේ ආතතිය T0 ලෙස ගනිමු. දැන් අපි B අංශුවට පහළට F සමානයි ma යොදමු. පහළට mg බර ක්‍රියා කරනවා. ඒ වගේම ඉහළට T0 ආතතිය ක්‍රියා කරනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් mg ඍණ T0 සමානයි mx ඩබල් ඩොට් කියලා. මේන් T0 උක්ත කළ විට ලැබෙනවා T0 සමානයි mg ඍණ mx ඩබල් ඩොට් කියලා. අපි මෙය අංක 3 ලෙස දක්වමු. දැන් ඒ අංශුවට F සමානයි ma යොදමු. දකුණු දෙසට T0 ආතතියද වම් දෙසට T ආතතියද ක්‍රියා කරනවා. එම නිසා T0 ඍණ T සමානයි mx ඩබල් ඩොට් කියලා ලියන්න පුළුවන්. අංක 3 ප්‍රකාශනයේ T0 ලැබුණු mg ඍණ mx ඩබල් ඩොට් මෙහි T0 ආදේශ කරමු. එවිට ලියන්න පුළුවන් mg ඍණ mx ඩබල් ඩොට් ඍණ T සමානයි mx ඩබල් ඩොට් කියලා. මෙහි ඍණ mx ඩබල් ඩොට් අනෙක් පසට ගෙන ගිය විට අපිට ලැබෙනවා mg ඍණ T සමානයි 2mx ඩබල් ඩොට් කියලා.
හුග්ගේ නියමය අනුව මෙම ප්‍රත්‍යස්ථ තන්තුවේ ආතතිය ලියන්න පුළුවන් T සමානයි ලැම්ඩා වතාවක් E බෙදීම L කියලා. මෙම ගැටලුවට අනුව තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩා වෙන්නේ mg. එම නිසා අපිට තන්තුවේ ආතතිය T ලියන්න පුළුවන් mg x බෙදීම L කියලා. එය මෙහි T ආදේශ කළ විට අපිට ලියන්න පුළුවන් mg ඍණ mg x බෙදීම L සමානයි 2mx ඩබල් ඩොට් කියලා. මෙහි දෙපසම m ගෙන් සුළු කරමු. දැන් x ඩබල් ඩොට් උක්ත කරාම ලැබෙනවා x ඩබල් ඩොට් සමානයි g බෙදීම 2l වතාවක් l ඍණ x කියලා. මේන් ඍණ එකක් පිටතට ගත් විට අපිට ලැබෙනවා x ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීම 2l වතාවක් x ඍණ l කියලා. අපි දැන් x ඍණ l සමානයි y ලෙස ගනිමු. මෙහි දෙපසම වරක් t විශයෙන් අවකලනය කරමු. x t විශයෙන් අවකලනය කළාම අපිට x ඩොට් ලැබෙනවා. l කියන්නේ නියතයක්. එම නිසා එය t විශයෙන් අවකලනය කර විට බිඳුව ලැබෙන්නේ. y t විශයෙන් අවකලනය කළ විට y ඩොට් ලැබෙනවා. අපි මෙය නැවත වරක් t විශයෙන් අවකලනය කරමු. x ඩොට් t විශයෙන් අවකලනය කරාම x ඩබල් ඩොට් ලැබෙනවා. ඒ වගේම y ඩොට් t විශයෙන් අවකලනය කළාම y ඩබල් ඩොට් ලැබෙනවා. එයින් අපිට ලැබෙන්නේ x ඩබල් ඩොට් සමානයි y ඩබල් ඩොට් කියලා. අපි මෙම සමීකරණයේ x ඩබල් ඩොට් වෙනුවට y ඩබල් ඩොට් ආදේශ කරමු. ඒ වගේම x ඍණ l වෙනුවට y ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් y ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීම 2l y කියලා. මෙම g බෙදීම 2l අපිට ලියන්න පුළුවන් වර්ගමූල g බෙදීම 2l ගේ සම්පූර්ණ වර්ගය කියලා. එම නිසා y ඩබල් ඩොට් සමානයි ඍණ වර්ගමූල g බෙදීම 2l ගේ සම්පූර්ණ වර්ගය y විදිහට ලැබෙනවා. මෙම ඍණ වර්ගමූල g බෙදීම 2l ගේ සම්පූර්ණ වර්ගය y වම් පසට ගෙන ගිය විට අපිට ලියන්න පුළුවන් y ඩබල් ඩොට් ධන වර්ගමූල g බෙදීම 2l ගේ සම්පූර්ණ වර්ගය y සමානයි 0යි කියලා. මෙම සමීකරණය සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය වෙනවා. මෙහි කෝණික ප්‍රවේගය ඔමේගා වෙන්නේ වර්ගමූල g බෙදීම 2l. අපි දැන් කේන්ද්‍රයේ c සොයමු. ඒ සඳහා y සමානයි 0 කරමු. y කියන්නේ x ඍණ l. එම නිසා අපිට ලියන්න පුළුවන් x ඍණ l සමානයි 0යි කියලා. එයින් ලැබෙනවා x සමානයි l කියලා. දැන් අපි විස්තරයේ සොයමු. ඒ සඳහා x ඩොට් වර්ග සමානයි ඔමේගා වර්ග වතාවක් a වර්ග ඍණ x වර්ග සමීකරණය සලකා බලමු. x ඩොට් ප්‍රවේගය වෙන්නේ v. අපිට v හි අගය ලැබුණේ වර්ගමූල gl කියලා. ඒ වගේම කෝණික ප්‍රවේගය ඔමේගාගේ අගය ලැබුණේ වර්ගමූල g බෙදීම 2l කියලා. අපි එම අගයන් දෙක මෙහි v හා ඔමේගාට ආදේශ කරමු. එවිට ලැබෙනවා gl සමානයි g බෙදීම 2l වතාවක් a වර්ග ඍණ l වර්ග කියලා. මෙහි දෙපසම g ගෙන් බෙදා 2l ගෙන් ගුණ කළ විට අපිට ලැබෙනවා 2l වර්ග සමානයි a වර්ග ඍණ l වර්ග කියලා. එය තවදුරටත් සුළු කරාම 3l වර්ග සමානයි a වර්ග කියලා ලැබෙනවා. මෙහි දෙපසම වර්ගමූලය ගත් විට a සමානයි වර්ගමූල 3l ලෙස ලැබෙනවා. අපිට එය මේ ආකාරයෙන් රූපයෙන් දක්වන්න පුළුවන්. අපි මෙම කෝණය ඇල්ෆා ලෙස ගනිමු. ඒ වගේම මෙම කෝණය තීටා ලෙස ගනිමු. මේ රූපයට අනුව tan alpha අපිට ලියන්න පුළුවන් වර්ගමූල 2l බෙදීම l කියලා. එයින් ලැබෙනවා tan alpha සමානයි මූල 2යි කියලා. ඒ අනුව alpha ලියන්න පුළුවන් tan inverse වර්ගමූල 2 ලෙස. p සිට q දක්වා යාමට ගතවන කාලය අපි tpq ලෙස ගත්තොත් අපිට tpq ලියන්න පුළුවන් θ බෙදීම ω කියලා.
මෙය සරල රේඛාවක් වන නිසා අපිට තීටා කෝණය ලියන්න පුළුවන් 5 ඍණ ඇල්ෆා කියලා. එම නිසා TPQ කාලය වෙන්නේ 5 ඍණ ඇල්ෆා බෙදීම ඔමේගා. ඇල්ෆාට අපිට ආවේ tan ඉන්වර්ස් වර්ගමූල 2. අපි මෙහි ඇල්ෆාට ආදේශ කළ විට අපිට ලියන්න පුළුවන් TPQ සමානයි 5 ඍණ tan ඉන්වර්ස් වර්ගමූල 2 බෙදීම ඔමේගා කියලා. ඔමේගා අපිට ලැබුණේ වර්ගමූල g බෙදීම 2l. අපි මෙහි ඔමේගාට ආදේශ කරමු. එවිට අපිට ලියන්න පුළුවන් TPQ සමානයි 5 ඍණ tan ඉන්වර්ස් මූල 2 බෙදීම වර්ගමූල g බෙදීම 2l කියලා. එයින් අපිට ලැබෙනවා TPQ සමානයි වර්ගමූල 2l බෙදීම g වතාවක් 5 ඍණ tan ඉන්වර්ස් මූල 2යි කියලා. දැන් අපි බලමු නැවත O වෙත ඒමට ගතවන කාලය කොපමණද කියලා. ඒ සමාන වෙන්නේ දෙවාරයක් O සිට Pට ගතවන කාලය ධන P සිට Qට යාමට ගතවන කාලය. ඒ කියන්නේ නැවත O වෙත ඒමට ගතවන කාලය සමාන වෙන්නේ දෙවාරයක් TOP ධන TPQට. TOP අගේ අපිට ලැබුණේ දෙවාරයක් වර්ගමූල L බෙදීම G. ඒ වගේම TPQ ලැබුණේ වර්ගමූල 2l බෙදීම g වතාවක් 5 ඍණ tan ඉන්වර්ස් මූල 2. අපිට ඒ සුළු කරාම ලැබෙනවා නැවත O වෙත ඒමට ගතවන කාලය ලෙස දෙවාරයක් වර්ගමූල 2l බෙදීම g වතාවක් 5 ධන මූල 2 ධන tan ඉන්වර්ස් මූල 2 කියලා. අපි ඊළඟ කොටසින් සිරස් පෙතක සරල අනුවර්තී චලිතය පිළිබඳ සාකච්ඡා කරමු.